ඉතින් ඔයගොල්ලෝ ආසාවට වෙන රටක ජීවත් වෙන්න ෆින්ලන්ඩ් වලට ඇප්ලයි කරාට ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ එන්නේ වෙන කල්චර් එකකට වෙන රටකට මේ රට ලංකාව වගේ නෙවෙයි මයිනස් ඩිග්‍රීස් යන ලෝකෙ උතුරේ තියෙන රටක්. ඉතින් ඔයගොල්ලෝ ඒවා කල්පනා කරන්න ඕනේ වෙන මිනිස්සු තියෙන්නේ සමහර විට ඒ මිනිස්සු ඔයාලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් මේ ඉතින් අද අපි කතා කරන්න යන්නේ ෆින්ලන්ඩ් එන්නේ කොහොමද කියන ටොපික් එක යටතේ. මොකද මගේ පළවෙනි වීඩියෝ එකට ගොඩක් අය අහලා තිබ්බා මෙහෙට එන්නේ කොහොමද කියලා අහලා. ඉතින් මම හිතුවා එතන ඉඳන්ම මේ පොඩ්කාස්ට් එක අරන් යන්න අද කතා කරන්නේ ෆින්ලන්ඩ් එන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් මම ඔයාලට කියලා ඉන්නම් දැන් ෆින්ලන්ඩ් වල තත්ත්වය කොහොමද කියලා. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මේ Next of Finland. ඉතින් ඔයගොල්ලෝ අපේ කලින් වීඩියෝස් මිස්ටර් රෝන් දෙකේ දාලා තිබ්බ කලින් වීඩියෝස් බැලුවොත් ඒ රූල්ස් එක්ක අද වෙනකොට ගොඩක් හාත්පසින්ම අද තියෙන තත්ත්වය ෆින්ලන්ඩ් වල තියෙන තත්ත්වය ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කියන්න තියෙන්නේ දැන් එන කට්ටිය ඉන්නවනම් දැන් ජොබ් එකක් හොයාගන්න යන කාලය කලින්ට වඩා ගොඩක් වැඩි. ඒ නිසා ඕගොල්ලෝ පළවෙනිම කරන්න ඕනේ මෙහෙට එන්න ඉන්න අදහසක් තියෙනවනම් ඔයාලට ඇති වෙන විදියට ෂෝ මනි පෙන්නනවා වගේම ඔයාලට ඇති වෙන විදියට මේ වියදමට සල්ලි අරන් එන්න ඕනේ කියන එක. ඉතින් ඒ වගේම තමයි ළඟදී රූල්ස් ගොඩක් වෙනස් වුණා. ඉතින් ඒ රූල්ස් වෙනස් වෙච්ච එක ගැන ඊළඟ පොඩ්කාස්ට් එකෙන් මම ඔයාලට අරන් එන්නම් ඉක්මනටම. ඉතින් ඔයා අලුතෙන් මේ ෆින්ලන්ඩ් එන්න ඉන්න කෙනෙක් නම් ෂෝ මනි ගැන අයිඩියා එකක් ගන්න ඕන නම් මගේ ෂෝ මනි ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා පොඩ්කාස්ට් එකක් කරලා තියෙනවා ගිහින් බලන්න පුළුවන් මම උඩින් දාන්න. ඉතින් ඒකත් ගිහින් බලන්න. එහෙනම් අපි යමු ටොපික් එකට. ඉතින් ෆින්ලන්ඩ් එන්නේ කොහොමද? ඉතින් ඔයාලට ෆින්ලන්ඩ් එනවා නම් එන්න පුළුවන්, විසිට් එන්න පුළුවන්, ජොබ් වීසා එන්න පුළුවන්, ස්ටුඩන්ට් වීසා එන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් දැනට ගොඩක්ම ලේසි ස්ටුඩන්ට් වීසා එන එක. ඔයගොල්ලෝ ජොබ් වීසා එනවා නම් මගේ කලින් ඒ වගේම තව පොඩ්කාස්ට් එකක් තියෙනවා මෙහෙ එන එක ගැන ජොබ් එකකට එනවා නම් ඒ ගැන එන්නේ කොහොමද කියන එක ඒ පොඩ්කාස්ට් එක ගිහින් බලන්න මම එකක් දාන්න. ඉතින් ජොබ් එකකට එනවා නම් ඔයගොල්ලෝ LinkedIn එකෙන් හරි ඔයගොල්ලෝ මෙහෙන් කොන්ට්‍රැක්ට් එකක් අරගත්තොත් ඔයාට ඩිරෙක්ට් මෙහෙ ජොබ් එකකට එන්න පුළුවන්. ඉතින් අපි බලමු ලේසිම විදිය. ඔයා පවුලත් එක්ක එනවා ෆැමිලි එකත් එක්ක මෙහෙට එනවා නම් මෙහෙට එන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා එක යටතේ. ඉතින් තාමත් ෆින්ලන්ඩ් වලට වයස් ભેදයක් දාලා නැහැ. රූල්ස් ටිකක් තද වෙලා තියෙනවා රට ඇතුළේ. හැබැයි තාමත් එන එකට වයස් ભેදයක් දාලා නැහැ. ඉතින් එන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා වාගේ ස්පවුස්ට වාගේ ළමයිට ළමයි ඉන්නවනම් ළමයිට හැමෝටම එකපාර වීසා එකක් තමයි මෙහෙන් හම්බෙන්නේ. ඉතින් ෆින්ලන්ඩ් එද්දී ප්‍රධාන වශයෙන්ම ඉන්ටෙක්ස් දෙකක් තියෙනවා. ස්ප්‍රින්ග් එකයි ඕටම් ඉන්ටෙක් එකටයි අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ වගේම මෙතනදී ඇප්ලිකේෂන් වර්ග දෙකක් තියෙනවා අපිට ෆිල් කරන්න පුළුවන්. ඉතින් මේ ඇප්ලිකේෂන් වර්ග දෙක වෙන්නේ ජොයින්ට් ඇප්ලිකේෂන් දාන්න පුළුවන් යුනිවර්සිටිස් 6ක් වගේ ප්‍රමාණයක් එකට එකතු කරලා ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් සෙපරේට් යුනිවර්සිටිස් වලට සෙපරේට් ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ ඕගොල්ලෝ මේ යුනිවර්සිටිස් තෝරගද්දි ඕගොල්ලෝ මෙහෙට එන්නේ ස්ටඩිස් විතරක් නෙවෙයිනේ. ජොබ් එකක් හොයාගෙන ගේමක් ගහලා ස්ථාවරයකට එන්න. ඉතින් එතකොට බලන්න ඕන කරුණක් තමයි සමහර ඒජන්සිස් වලින් ඔයාලව යවනවා ගොඩාක් දුර නගරවලට. ගම් වගේ දුර නගරවලට යවනවා. ඉතින් ජොබ් එකක් තියෙන්නේ කොයි පළාතේද? ඇත්තටම ජොබ් එකක් තියෙන ජනගහනය වැඩි පළාතක තමයි ඔයාලට ජොබ් එකක් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් ජනගහනය අඩු පැත්තකට ගියොත් ඔයාලට අවුරුදු 2 3 පාර්ට් ටයිම් කර ජොබ් ස්ථාවරයකට එන්න බැරි තත්ත්වයක් තමයි එහෙම තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ එද්දි සලකලා බලන්න ඕනේ ගාන වගේම ගාන අඩු වෙදීලා ඈතට යනවද නැත්නම් චුට්ටක් හරි වැඩියෙන් දීලා ඔයාලට සෙටල් වෙන්න පුළුවන් ප්‍රධාන නගරයකට එනවද කියලා. ඉතින් ඔයාලට ෆින්ලන්ඩ් එන්න මේ ඇප්ලිකේෂන් ෆිල් කරන්න නැත්නම් යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න පුළුවන් කොහොමද? මේක ඇත්තටම ඔයාලට තනියෙන් කරගන්නත් පුළුවන්. ඕගොල්ලෝ කාර්ය බහුල නම් ඔයාලට ඒජන්සිස් එකකට ගිහිල්ලා ඒ හරහා කරගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තනියම කරගන්නවා නම් studyinfo.fi මම මෙතනින් දාන්න studyinfo.fi කියන වෙබ්සයිට් එකෙන් ගිහින් ඔයාලට මේ ඇප්ලිකේෂන්ස් ෆිල් කරන්න පුළුවන් මේ ඉන්ටෙක්ස් දෙක ඕපන් වුණාම. ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න යූරෝ 100ක මුදලක් ගන්නවා. දැන් ඒගොල්ලෝ ගිය අවුරුද්ද ඉඳන් තමයි ඒක මේ නීතිය ආවේ. යූරෝ 100ක මුදලක් ගන්නවා ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න. ඉතින් ඕගොල්ලෝ මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා යූරෝ 100 ගෙවලා ඇප්ලිකේෂන් එක ෆිල් කරලා සබ්මිට් කරන්න පුළුවන්.
ඉතින් ඇප්ලිකේෂන් එක ෆිල් කරාට පස්සේ ඔයා යන පාත් එක තෝරගන්න පුළුවන්. ඔයා බැචලර් එකකටද, මාස්ටර් එකකටද, PhD එකකටද යන්නේ. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ B type එන වීසා එක ගොඩක් රිස්කි. එතන වොකේෂනල් ට්‍රේනින්ග්ස් වලට ආවට ඉතින් අවුරුදු 2ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් තමයි මේ වීසා එක හම්බෙන්නේ. ඉතින් එතනදී ඔයා සෙටල් වෙන්න බලාගෙන එන්න ඉන්න කෙනෙක් නම් මේ වීසා එකට එන්න එපා. ඇත්තරම ඔයා නැත්නම් ඉගෙන ගන්නම ඇවිල්ලා ආයෙ යන්න ඉන්නවා නම් මේ වීසා එකට ආවට කමක් නැහැ. ඉතින් ඔයාලා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට එනවා එන්ට්‍රන්ස් එක්සෑම් එකක්. ඉතින් මේ එක්සෑම් එකෙන් ඕගොල්ලෝ පාස් වෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ සමහරට WhatsApp group වල ඉන්නවනම් ඔයාලට තොරතුරු ගන්න පුළුවන් මේ එක්සෑම් එක සම්බන්ධයෙන් කොහොමද එන්නේ. ඉතින් මේක සාමාන්‍ය දැනීම වගේ එක්සෑම් එකක්. ඉතින් මේ එක්සෑම් එක පාස් වුණාට පස්සේ තමයි ඔයාලට ඉන්ටර්විව් එකක් තියෙන්නේ. ඉතින් මේ ඉන්ටර්විව් එකත් පාස් වුණාට පස්සේ තමයි ඔයාලට ඔෆර්ස් එන්නේ ෆින්ලන්ඩ් යුනිවර්සිටිස් වලින්. ජොයින්ට් ඇප්ලිකේෂන් එකක් ඔයගොල්ලෝ දාලා තියෙනවා නම් ඔයාලට යුනිවර්සිටි 6කින් ඔය වගේ ප්‍රමාණයකින් ඔෆර්ස් එන්න පුළුවන්. ඉතින් ඔයාලා ඔෆර්ස් ආවට පස්සේ යුනිවර්සිටි එක බලලා ඔයාගේ සිටි එක බලලා සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයා මොන යුනිවර්සිටි එකද යන්නේ. ඉතින් මම මෙතන රෙකමන්ඩ් කරන්නේ චුට්ටක් හරි ගණන් වැඩි වුණත් නගරාසන්නව පොඩ්ඩක් රැඳෙන්න බලන්න. ගොඩක් දුර පැතිවලට යනවට වඩා දුර පැතිවලට ගියාට පස්සේ ඔයාටමයි අමාරු. ඊට පස්සේ කියනවා මේ ජොබ් නෑ, ගෲප් වල දානවා මෙහෙ එන්න එපා මෙහෙමයි කියලා නෙගටිව් කමෙන්ට්ස් යන්නේ ගොඩක් ඒ වගේ තීරණ ගත්ත අය නිසා තමයි. ඉතින් ඔයගොල්ලෝ ආසාවට වෙන රටක ජීවත් වෙන්න ෆින්ලන්ඩ් වලට ඇප්ලයි කරාට ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ එන්නේ වෙන කල්චර් එකකට, වෙන රටකට. මේ රට ලංකාව වගේ නෙවෙයි, මයිනස් ඩිග්‍රීස් යන ලෝකෙ උතුරේ තියෙන රටක්. ඉතින් ඔයගොල්ලෝ ඒවා කල්පනා කරන්න ඕනේ. වෙන මිනිස්සු තියෙන්නේ සමහර විට ඒ මිනිස්සු ඔයාලට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ කල්චර් එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ එන්න කලින් හිතන්න ගොඩක් කරුණු තියෙනවා. ගොඩක් හිතලා අනිත් අය කියන කතා අහලා ඔයගොල්ලන්ගේ ලංකාව හැමදේම දාලා එනවා වගේ නෙවෙයි වෙන රටකට එද්දි. ඉතින් ඒ ගැන තීරණය කරන්න ඕනේ. මේක රට ඇත්තටම ගැලපෙනවද ඔයාට කියලා තීරණය කරන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම ටික කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙහෙ ඇවිල්ලා ඔයාලගේ පාඩුවේ ජීවත් වෙන්න. ඉතින් ඕක තමයි සිම්ප්ලි එන ප්‍රොසෙස් එක. මෙහෙට ඇප්ලයි කරන්නේ කොහොමද? ජොබ් විසිට් වලට අමතරව ස්ටුඩන්ට් වීසා ගැන තමයි අද කතා කරේ. ජොබ් ගැන කතා කරපු වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන් අනිත් පොඩ්කාස්ට් වල. ඉතින් ඕවා තමයි අද කතා කරේ. මේක තමයි පහසුවෙන්ම ඕගොල්ලෝ මේකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ මම පොඩ්කාස්ට් වලින් ඔයාලට අරන් එන්නම් ඉන්දියාවේ ගිහින් ඒ කරන්න තියෙන වැඩ මොනවාද සහ මේ වෙනස් වෙච්ච රූල්ස් මොනවද කියන එක. ඉතින් දිගටම රැඳිලා ඉන්න. අමතක නොකර subscribe කරන්න, මේ වගේ වීඩියෝස් බලන්න. Mr. Ron the Facebook page එකට ගියොත් ඔයාලට pin කරලා තියෙනවා අපේ podcast channel එකක්. ඉතින් ඒ channel එකට join වෙන්න පුළුවන්. වීඩියෝ එකක් සහ අමතර updates බලා ගන්න. එහෙනම් අතර ගිහින් එන්න.